සම්මා සම්බුදුරන් වහන්සේ වැඩ හිටියේ. ඒතර අතන පල්ලෙහා අර පැත්තට වෙන්න තමයි මේ මුගලන් මහ රහතන් වහන්සේ වැඩ හිටියේ. මෙතන තමයි කල්ප ලක්ෂයක් පාරමී දම් පෙරුව දූතාංග ධාරීන් අතර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී පළවෙනි තැන ගත්තේ උන්වහන්සේ තමයි. උන්වහන්සේ ඇවිල්ලා වඳිනකම් බුදුරජාණන් වහන්සේගේ චිතකේ දැල්ුණෙත් නැහැ. ඉතින් උන්වහන්සේ ඔයගොල්ලෝ දන්නවා මේ දූතාංග ධාරීන් අතර ඒ හින්දා උන්වහන්සේ මේ වහලයක් පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන බලන්න මේ ගල් ගුහාවේ තියෙන්නේ බිත්ති 3ක් වගේ තියෙනවා. හැබැයි වහලයක් නැහැ. ඊට පස්සේ කාලෙක මේ ගහ තියෙන්න ඇති. ඉතින් උන්වහන්සේ වහලයක්වත් පාවිච්චි කරේ නැති අබ්බෝ කාසිකාංගයි රුක්කමූලයි කාංගය කියන මේ දෙකත් එක්කම දූතාංග 13ම සමාදන් වෙලා හිටපු රහතන් වහන්සේ නමක්. මෙතන තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ හිටියේ ගල් ගුහාව. ඇත්තටම වහලයක් නැති ගල් ගුහාවක් ඒක. ඉතින් සමහර වෙලාවට කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ හරියේ භාවනා කරන එක කරන්න ඇති සැකපෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ පිට දීලා. මොකද නේසගංජිකාංගය සමාදන් වෙලා තියෙන නිසා ගොඩක් වෙලාවට මේ හරියේ කොතන හරි රහතන් වහන්සේ සැතපෙන්නේ නෙමෙයි භාවනා කරන එක කරන්න ඇති. තුන් ඉරියව්වෙන් කාලය ගත කරන්නට ඇති.